දුබයි සුද්දා ගැන මොනවද දන්නේ? TikTok එකේ ඉන්නවනේ. TikTok එකේ ඉන්නේ. මම follow කරලා තියෙන්නේ. ලක්ෂයක් follow කරලා මතක යන්නේ. මතකයි නෑ. බලමු follow කරලා තියෙන්නේ. මේ වගේ නෑ ගියාලා. මම එන්න ඕන නැහැ මෙතෙන් දෙන්නේ. මොකක්ද දෙන්නේ? බලන්න දුබයි සුද්දා 8 කියලා දෙනවා. දෙක දුබයි සුද්දා 8. follow කරලා තිබ්බොත් මල් නංගි මේ පේනවනේ සල්ලි. සල්ලි තමයි බලමු YouTube channel එකක් තියෙනවා මගේ දුබයි සුද්දා කියලා. ඒකත් follow කරලා තියෙනවා. සල්ලි තමයි කියන්නේ. දෙකම නෑ. දෙක නෑ. මේක ගන්න. මේ ගෑල්ලා මේක මීගමු ගෑල්ලා මේ දුබයි සුද්දාට. එක channel එක follow කරලා තියෙනවා. දුබයි සුද්දා එක channel එක follow කරලා තියෙනවා. අතව මේ මගේ එක channel එක follow කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම 10000ක් තියෙනවා. මෙයා ගෑල්ලා මේක අතට දෙන්න. අනේ රතුරිය වයි නම මොකද්ද? අශිනි රතුරුද? ඔන්න මේ මාව දුබයි සුද්දා කියන කෙනාගේ TikTok account දෙකක් තියෙනවා. දුබයි සුද්දා 2 දුබයි සුද්දා 8. මගේ පිරිමි ළමයා දුබයි සුද්දා 8 කියන channel එක follow කරලා තියෙනවා. ඔන්න 10000ක් දුන්නා. හරිද? මම කරන්නේ රට යවන එක විතරයි. ඊට අමතරව මේ දවස්වල මගේ YouTube channel එකක් තියෙනවා දුබයි සුද්දා කියලා. ගාපු ගම් වෙනවා. සිංහල හරි ඉංග්‍රීසියෙන් හරි ගාපු ගම් වෙනවා. මේ තුනම follow කරලා තියෙන අයට ලක්ෂයක්. ඒක සතුටුද? හම්බුනේ. නිකන් දෙයියෙක් දුන්නා වගේ නේද? ඈ? වයස කී? 20යි. බං 24යි. නයි දෙන්න කසාද බඳින්න දෙන්නේ. ඈ? ෆස්ට් ලව් එකද? නෑ. සෙකන්ඩ් එක. ඔය? සෙකන්ඩ් එක දෙන්න මොකෝ මේ අර පළවෙනි එකට වඩා දෙක මැච් වෙනවා වගේ මට පේනවා. හරි මෙයා ගැලපෙනවා කියලා හිතනවා. එයා ගැලපෙනවා කියලා හිතනවා. දැන් දෙන්න අතරම බඳින්නේ ලව් එක කරන්නේ. ඈ? දෙන්නම ළඟපාතද නැත්නම්? මෙයා ටිකක් දුරයි. මම කියන්නේ මම කෑ ගල්ලේ මෙයා මාව නැහැ. මාව නෑ ටිකක් දුර. මේ උතුවන්කන්දේ සූරසරදී වල එහෙම අඳුරනවාද? ඒ පැත්තේ නේද? ඈ? අපේ වීරවරයෙක් හිටපු මේ නේද? කලපතකින් එන්නේ නේද? අපේ උතුවන්කන්දේ සූරසරදී කියන්නේ අම්මදෝල නේද? වීරයෙක්නේ. ඒ ගමේද? නෑ එනේ නෙමෙයි. උතුවන්කන්දේ නෙමෙයි. හරි එන ඔන්න මම දෙන්නට සුබ පතනවා. ඔන්න නංගි අදවක්වත් පළව කරලා තියාගන්න පළව කරලා තිබ්බොත් ආයි ඊළඟ පාර එනකොට සල්ලි තනවා. පළව කරනවා නේද? ඔය නම මොකද කිව්වේ? අශිනි. උමේද. වයි වයස කී? 24. 24 වගේ? 20යි 20යි. දෙන්න ගැලපෙනවා නේ. ඔන්න මේ දෙන්නගෙම පළවෙනි ලව් එක නෙමේ. පළවෙනි ලව් එක කැඩුනද? බූට් එකක් තිබ්බද? ඔයා තිබ්බද එයා තිබ්බද? එයා වාට තිබ්බා. ඔයා වාට ගොඩක් ආදරය කරා. කරා. ඇතුණා. ඇයි හේතුව කියලා ලස්සනද මොකද්ද? ලස්සනත් එහෙමයි ඉතින් වෙන කෙනෙක් ආවට ගියා ඉතින්. වෙන කෙනෙක් ආවට ගියා. දුක නේද? දුකයි. ඒකත් ඉතින් දැන් හම්බුනේ කියලා වටිනවා. අම්මා තමයි. මොකද ඔයාගේ පළවෙනි ලව් එක උනේ? ඈ? පළවෙනි ලව් එකට ඔන්න දැනෙන්න කියන්න පුළුවන්. මොකද උනේ? ඒක නැවතුවද ඔයා නැවතුවද බූට් එකක් තිබ්බද එයා? ඒක ගෙවල් වලින් එන්නේ බෑනේ ගෙවල් වලින් අකමැති දේවල් කරලා නිකන් දුක් විඳින්න ඕනේ නෑ නේ. දැන් මේකට කැමතිද? නේ මේකට හොයලා. ආවලා නෑනේ. දැන් ඔයාලට සතුටුද ඔන්න දුබයි සුද්දා රුපියල් 10000ක් දුන්නා දෙන්නට. ඒක ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි නේ? ඔන්න ඔය දෙන්න කැමති නම් මං හරහා කෙලිම ඩුබායි වලට යන්න පුළුවන්. මම රටේ වණ එකනේ කරන්නේ. නේද? දෙන්න කැමති වුණොත් කියන්න මං ඒකත් කරලා දෙන්න. මෙච්චර රටේ හොරු ඉන්න එකේ නේද? ආඩම්බර. හොඳයි. thank you very much මම ඔන්න කුරුණෑගලට ඇහිල්ලා ඉන්නේ. අන්න අද කුරුණෑගල වාතාවරණවන්තයෝ ගොඩක් සල්ලි දිනා ගත්තා. ඒ අතරින් ඔයා විශේෂයෙන්ම ඔයාගේ channel එක පෙන්නන්න. නැත්තම් මේකත් හිතයි හොර වැඩක් කියලා. ඩුබායි සුද්දා ඒ කියන channel එක පෙන්නන්න ටක් ගාල් කරලා පෙන්නන්න. වා මාර චරිතයන් ඉවල්ලා තිනවා. ඩුබායි සුද්දා 8 කියන එක ගන්න පෙන්නන්න නැත්නම් හිතයි මිනිස්සු මේ නෑ මෙහෙමයි කියන්නේ. මොකක්ද ඉන්නේ පෙන්නන්න ඕන. ඩුබායි සුද්දා 8. ගෑල් දැන් තියෙනවා පළවස්ලා 95යි ගණක් මේ වීඩියෝ මේකේ follow කරලා තියෙන්නේ. ඔන්න ලං කරලා ගන්න පුළුවන්. අනිත් channel ටිකත් follow කරලා තිබ්බනම් මල්ලි ඩුබායි සුද්දා දෙකත් follow කරලා තිබ්බනම් සල්ලි තමයි ඔයගොල්ලන්ට. හරිද? තුනම follow කරලා තිබ්බනම් මල්ලි කෙලින්ම මම ලක්ෂයක් දෙන්න. කතා දෙකක්. හරිද? එන නංගි සුබ පතනවා දෙන්න මේ වෙඩින් එක මට කියනවද? නම්බර එක මගේ තියෙනවා. නම්බර එක ගහ ගන්න. අය නම්බර එක ගහගෙන අනිවාර්යෙන් මම මේ කාගේ වෙඩින් වලට ගියේ නැතුණා මෙන්න මේ වගේ වෙඩින් වලට එනවා. හරිද? නං කතාද වදින වෙලාවට කියන්න කෙලින්ම ඩුබායි සුද්දා එනවා. මේ දෙන්නට මේ ටැග්කුත් අරගෙන ඉන්නම් 074යි 036යි 120යි 3 නම්බර එකක් තියෙනවා. ඒක පර්සනල් නම්බර එක කාටවත් දෙන්න එපා. ඒකත් ගහ ගන්න කමන්න. අනිවාර්යෙන් බඳින්න ඕනවද? බූට් එක එහෙම තියන්නේ නැහැ කොල්ලට හොඳ. තියනවද බූට් එක? මේක කරනව නේද? අනිවාර්යෙන් මේ බූට් එක තියන්න බෑ. මේ පළවෙනි ලව් එකනු මේ කොල්ලා මේ නේද? පොඩ්ඩක් මේ රැක් පැනලා ඉන්නේ නේද? රැක් සීන් එකේ. ඒකත් අපිත් ඉන්නව කළුවා කියලා කොල්ලේ මේ දවස්වල මේ බූට් එකක් කාලා කෙල්ලෙක් නිසා මිනිහා දැන් රැක් සීන් එකේ ඉන්නේ. මිනිහා කරන දේවල් නෙමෙයි කියන්නේ. කියන දේවල් නෙමෙයි කරන්නේ. කොල්ලුන්ට ඒක බලපාන. සමහර ගෑල්ලා මයින්ඩ්ක් බලපාන. මොකක්ද අර ලෙඩවල හැදෙනවා කියන්නේ මේ මොනවද? මානසික ડિප්‍රෙෂන් නේ. ඒ වගේ මානසික ආතතිය අපිට නම් ඕව නෑ.
අපි නම් සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් දාලා ගියා නම් දාලා ඵලයන් කියලා එකාට කෙල්ලෝ දෙන්නේ තුන් දෙනෙක්ව සොයා ගන්න නේද? සමහර අය ඉන්නවා අබංකව ආදරය කරන අය ඉන්නෝනේ නේද? මම නම් ආදරේ පිළිගන්නේ නැතිද යකුණාට ඔයා මට ගොඩක් ආදරේ නේ. වගේ පණ. එනවනේ මේ අද අවංකව ආදරය කරන ආදරවන්තිය දෙපළක් ආදරවන්තයෝ දෙපළක්. හරිද? සුබපත. කියනවා හරිද? හරි. ජය වේවා.